මට මේ ලැබෙන ආදරය ඇත්තක්ද? නැත්නම් මම මේ ඉන්නේ නිකම්ම පුරුද්දකට ඇති වුණු බැඳීමක් ඇතුළේද? ආදරය කරන ගොඩක් අයට කවදා හරි දවසක මේ ප්‍රශ්නේ හිතිලා තියෙනව නේද? ආයුබෝවන් යාළුවනේ. අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නව ස්කෙචින් හෝප් නාලිකාවට. වචන වලින් දවසට 100 වතාවක් ආදරේ කිව්වටම මදි. ඒක ක්‍රියාවෙන් ඔප්පු වෙන්න ඕනේ. ඉතින් අද අපි කතා කරන්නේ ඔයා ඉන්නේ ඇත්තම ආදරණීය බැඳීමකද කියලා තහවුරු කරගන්න පුරුවන් පැහැදිලි ලකුණු 5ක් ගැනයි. මේ ලකුණු 5 ඔයාගේ සම්බන්ධතාවය ඇතුළේ තියෙනවද කියලා අදම පරීක්ෂා කරලා බලන්න. ඒ නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. සමහර විට ඔයාගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නෙට උත්තරේ අද මෙතනින් ලැබෙන්න පුළුවන්. ඔයාව වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. පළවෙනි දේ තමයි ඇත්තම ආදරයක් නම් ඒ කෙනා කවදාවත් ඔයාව Tamanට ඕන විදිහට වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එයාලා ඔයාගේ හොඳ වගේම අඩුපාඩුත් ආදරෙන් බාර ගන්නවා. ඔයාගේ ඇඳුම් අඳින විදිහ, ඔයාගේ යාළුවෝ, එහෙමත් නැත්නම් ඔයාගේ විනෝදාංශ වෙනස් කරන්න බල කරන්නේ නැත්නම් අන්න ඒ කෙනා ආදරය කරන්නේ ඇත්තම ඔයාටයි. වචන නෙවෙයි, ක්‍රියාවයි වැදගත්. දෙවෙනි ලකුණ වචන වලට වඩා ක්‍රියාවෙන් මේ ආදරේ ඔප්පු කරන එක. දවසට 100 පාරක් මම ඔයාට ආදරේ කිව්වත් වැඩක් නෑ එයාලගේ ක්‍රියාවෙන් ඒක පේන්නේ නැත්නම්. ඔයාට ගෞරව කරනවද? ඔයාගේ අදහස් වලට ඇහුම්කන් දෙනවද? ඔයාට අවශ්‍යම මොහොතේ ඔයා ළඟින්ම ඉන්නවද? සැබෑ ආදරයකදී හිස් වචන වලට වඩා මේ ක්‍රියාවන් ගොඩක් ප්‍රබලයි. අමාරුම කාලෙදිත් ළඟින් ඉන්නවා. තුන්වෙනි කාරණාව තමයි සැබෑ ආදරයේ පරීක්ෂා වෙන හොඳම තැන. ඒ තමයි ඔයාගේ ජීවිතේ දුෂ්කරම අවස්ථා. සතුටින් ඉන්නකොට ඕනෑම කෙනෙකුට ළඟින් ඉන්න පුළුවන්. ඒත් ඔයාගේ රැකියාව නැති වුණාම ඔයා මානසිකව වැටුණු වෙලාවක එයාලා හැසිරෙන්නේ කොහොමද? ඒ අමාරු කාලෙදිත් ඔයාව අත් නොහැර ඔයාට ලොකුම ශක්තියක් වෙනවනම් කිසිම සැකයක් නැහැ ඒ ආදරේ සහතිකෙන්ම ඇත්තක්. සීමාවන්ට ගරු කරනවා. හතරවෙනි ලකුණ ඔයාට සීමාවන්ට ගරු කරන එක. නිරෝගී ආදරයක අනිවාර්ය අංගයක් තමයි එකිනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම. යම්කිසි දෙයකට බෑ කියන්න ඔයාට තියෙන අයිතිය එයාලා පිළිගන්නවද? ඔයාගේ පෞද්ගලික නිදහසට බාධා කරන්නේ නැද්ද? එහෙමනම් ඒ බැඳීම ඇතුලේ ලොකු ආරක්ෂිත බවක් වගේම විශ්වාසයක් තියෙනවා. sannivedanaya සහ අවබෝධය. පස්වෙනි සහ වැදගත්ම ලකුණ තමයි sannivedanaya සහ අවබෝධය. බැඳීමක් ඇතුලේ ප්‍රශ්නයක් ආවම යාලා ඒක මගහරිනවද? නැත්නම් කතා බහ කරලා විසඳ ගන්න උත්සාහ කරනවද? Tamanගේ ඊගෝ එක පැත්තකින් තියලා වැරද්දක් වුණාම සමාව ගන්නත් අනිත් කෙනාගේ පැත්තින් ප්‍රශ්න දිහා බලන්නත් පුරුවන්නම් අන්න ඒකයි හරිම පරිණත සැබෑ ආදරයක් කියන්නේ. ආදරය කියන්නේ නිතරම බයෙන් සැකයෙන් ඉන්න සලසන්න දෙයක් නෙවෙයි. ඔයාට මානසික නිදහසක් ගෙන දෙන දෙයක්. ඉතින් මේ ලකුණු 5න් කීයක් ඔයාගේ සම්බන්ධතාවය ඇතුලේ තියෙනවද? අනිවාර්යෙන්ම පහරින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවනම් ආදරය කරන ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. මේ වගේ තවත් ජීවිතේට සමීප දේවල් කතා කරන්න අදම ස්කෙචින් හෝප් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. පරිස්සමෙන් ඉන්න.